Hi guys, සුබ දවසක් හැමෝටම SL Travel Guide. ඉතින් ඔන්න අදත් ආවා විශේෂ දෙයක් ඔයාලට පෙන්වන්න. මොකද මේ දවස්වල ඉතින් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වට්ටක්කා වලට මොකද කරන්න කියන එක. ඉතින් මම දැක්කා ගොඩක් අය වට්ටක්කා ගෙනත් පාරේ පොළවේ ගහනවා, වට්ටක්කා විනාශ කරනවා, වට්ටක්කා ගොවියෝ කෑ ගහනවා, වට්ටක්කා වලට මොකද කරන්න කියන එක. ඉතින් මම ඔයාලට පෙන්වන්න යන්නේ ඕස්ට්‍රියාවේ වට්ටක්කා වලට මොකද කරන්න කියන එක. ඉතින් ඕස්ට්‍රියාවේ වට්ටක්කත් එක්ක වට්ටක්කා ගොවියෝ වට්ටක්කේ කොහොමද මාකට් කරන්න කියන එක ඕනම දෙයකට මාකටිං එකක් ඕනේ. ඉතින් එන්න මාත් එක්ක අපි බලමු වට්ටක්කා වල කොහොමද මාකටිං එක කියන එක, වට්ටක්කා මාකට් කරන්නේ කොහොමද කියන එක. යම් මාත් එක්ක. වට්ටක්කා. ඉතින් මෙතන තියෙනවා ළමයි විශාල වට්ටක්කා ප්‍රමාණයක්, එක එක ජාතියේ වට්ටක්කා. ඉතින් අපි යන් බලමු මෙතන වට්ටක්කා වර්ග කීයක් තියෙනවද කියන එක. ඉතින් ඔන්න මට කියන්න තව දෙයක් තියෙනවා, අමතකුණු දෙයක්. ළමයි ඕනම දෙයක කලාවක් තියෙනවා. ඉතින් මෙතනත් තියෙන්නේ වට්ටක්කා වල කලාවක්. හැම දෙයකම මිනිස්සු හිතන්න පුරුදු වුණොත්, මිනිස්සු වෙනස් විදිහට හිතන්න පුරුදු වුණොත් මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලින් භාගයට භාගයක් අඩු. ඉතින් මෙතන තියෙන වෙනස් විදියකට හිතලා කරපු concept එකක්. ඉතින් මේකෙන් ඔයාලටත් ලොකු ප්‍රයෝජනයක් හම්බෙයි. කොහොමද අපි වෙනස් විදිය දෙයක් කරන්න කියන එක. මෙතන වට්ටක්කා වලින් නිෂ්පාදන රාශියක් තියෙනවා. වට්ටක්කා ඔයිල්, වට්ටක්කා සූප්, වට්ටක්කා වලින් කෑම හදන විදිය. ඒ වගේම තමයි ලෝකේ තියෙන විවිධ වට්ටක්කා වර්ග. ඉතින් මෙතන ඒම කරපු concept එකක්. එවනම් අපි අතොල්ලට ගිහින් බලමු කොහොමද මෙතන තියෙන වට්ටක්කා වර්ග කියලා. මේ එක වර්ගයක්. ඉතින් guys මෙතන තියෙනවා මේ බලන්න මේ වට්ටක්කේ. මේක නිකන් හංසෙක් වගේ, තාරාවෙක් හෝ හංසෙක් වගේ. ඉතින් මේකේ තියෙන ආර්ට් එක බලන්න, මේකට ඕන කෙනෙක් ආස වෙනවා. ඉතින් මේක තමයි මේකේ තියෙන ආර්ට් එක. මෙතන විශේෂත්වය තමයි මේ විදිහේ වෙනස්ම විදිහේ ආර්ට් වලට හදපු වට්ටක්කා වර්ග තියෙනවා. මම අර මුලින්ම කිව්වා වගේ මිනිස්සෙක්ට වෙනස් විදියට හිතන්න පුළුවන්. ඒකේ තමයි තියෙන්නේ වටිනාකම. ඉතින් මේ වටිනාකම මෙතෙන්ද දීලා තියෙන වට්ටක්කා වලට. ඔයාලටත් පුළුවන් වෙනස් විදියට හිතන්න. මම හැම වෙලාවෙම කියනවා වගේ ලස්සන සුන්දර මිනිස්සෙක් බිහි කරන්න නම් සුන්දර මනසක් ඕනේ. මෙන්න ඒකට උදාහරණයක් වට්ටක්කා වලින්ම. ඉක්ුණන්න වට්ටක්කා දාලා තියෙනවා. ඉතින් ඕන කෙනෙක්ට මෙතෙන් ආවට පස්සේ අරන් යන්න පුළුවන්. ගෙවලා මෙතන මේ විස්තර දාලා තියෙන මේ වට්ටක්කගේ ගාන කිලෝ එකක් යුරෝ 1.750 කියලා තියෙන්නේ. ඉතින් කැමති කෙනෙක්ට ඇවිත් මෙතනින් මිලදී ගන්න පුළුවන් ඕනම ප්‍රොඩක්ට් එකක් තියෙනවා වට්ටක්කා වල ළමයි. හැම දෙයක්ම මෙතන තියෙනවා. උයන්න නම් උයන්න, තෙල් නම් තෙල්, වට්ටක්කා ඇට නම් ඇට. වට්ටක්කා වලින් මොනවද උනේ? මෙන්න තැන ඕස්ට්‍රියාවේ. ඉතින් ඔයාලා මේ දකින්නේ මල් වට්ටක්. ඒ
වගේම තමයි මෙතන චූටියට හදපු වට්ටක්ක වර්ග රාශියක් තියෙනවා. ඒ වගේම වඩිංගුරුත් තියෙනවා. ලස්සනට මූණවල් හදලා බලන්න මෙතන තියෙන කලාව මේ අය මොනතරම් මේ වගේ ප්‍රයෝජන ගන්නවද? ඒ කියන්නේ කාලයට හරියන විදිහට මෙයාලා අදාළ නිෂ්පාදන ටික කරනවා. අපි බලමු මෙතන මොනවද තියෙන ප්‍රොඩක්ට් කියලා. මෙන්න මේක තමයි මේ ගොවියෝ කරන්නේ ගොඩක් අය. මෙයාට මේ තාක්ෂණය තියෙනවා. ඉතින් මෙතන වට්ටක්ක වලින් ඇට වර්ග විකුණනවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා කෑම ಜಾති හදපු සහ මේ බලන්න වට්ටක්ක ඔයිල් එක හරිම ගුණයි ළමයි. වට්ටක්ක ඔයිල් එක කියන්නේ අපේ ශරීරයට ඉතාමත් ගුණදායක ඔයිල් එකක්. ඉතින් අපිට අවශ්‍ය නම් මේ වගේ නිෂ්පාදන රාශියක් කරන්න පුළුවන්. ඉතින් රජය වෙනුවෙන්ම බලාගෙන ඉන්නේ නැතුව රජයටම බැන ඉන්නේ නැතුව අපිට පුළුවන් හිතලා යමක් කරන්න. අපිට පුළුවන් අලුත් කන්සෙප්ට් එකක් කරන්න. මේ බලන්න මේ කෝකියා මෙතනම උයනවා. මෙයා මෙතනම උයලා මේ රස කෑම දලා පොඩි රෙස්ටොරන්ට් එකක් එතනම දාලා තියෙනවා. ඉතින් බලන්න මේ කන්සෙප්ට් එක මොන තරම් සුන්දර කන්සෙප්ට් එකක්ද කියලා. කෑම වර්ගද ඒ වගේම තමයි වට්ටක්ක වලින් නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් ඒ හැමදේම මෙතන තියෙනවා. සහ මේ පොඩි ළමයිට සෙල්ලම් කරන්න තැනකුත් හදලා තියෙනවා. ඉතින් හැමදේම මෙතෙන් ආවට පස්සේ හැමෝම ගැනම හිතලා මේ මෙතන මේ මෙයාලා මේක නිර්මාණය කරලා තිනවා. මේ පොඩි අයට සෙල්ලම් කරන්න ඒක ක්‍රියාකාරකම් ඒ වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඉතින් අර මං හැමදාම කියනවා වගේ අපිට පුළුවන් නම් වෙනස් විදියකට හිතන්න. වෙනස් විදියකට හිතලා යමක් කරන්න. ඇත්තටම මේ ලෝකේ හරි ලස්සන තැනක් බවට අපිට පත් කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් හරිම ලස්සන දේවල් හිතලා ලස්සන විදියට මේ ලෝකෙට ලස්සන දෙයක් දෙන්න උත්සාහ කරන්න. මොකද ඒක වටිනවා මේ ලෝකෙ. මේ බලන්න මෙතන ඉන්න වට්ටක්ක වර්ග ගොඩ. ඉතින් මෙතන තියෙන එක එක ජානන්න බබෙක් ඇවිත් වට්ටක්කයක් ගන්නවා ළමයි. ඉතින් මේක හරිම ලස්සන වට්ටක ගොඩක් තියෙනවා. මේක තමයි කලාව. වට්ටක්කේ කලාව. ඉතින් එහෙමනම් මම හිතන්නේ ඔයාලට වට්ටක්කා ගැන ලස්සන අදහසක් එන්න ඇති. වට්ටක්කා කියන එක ලෝකෙ කොහොමද මාකට් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම මෙන්න මේ කෝකියා මේ වට්ටක්කා කපාගෙන යනවා ඒක කුක් කරන්න. ඉතින් මෙතන හරිම සුන්දර ගණක් ළමයි. ඉතින් හැමෝටම ආරාධනා කරන ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම් අනිවාර්යෙන් එන්න බලන්න. ඒ වගේම තමයි ලංකාවේ ඔයාලට අලුත් අදහසක් ලැබෙන්න ඇති කියලා මං හිතනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපිව subscribe කරන්න SL Travel Guide.